ධනවතුන්ට පොඩි ගණන් වැඩක් නෑ නෙවෙයි. ඔවුන් පොඩි ගණන් ගැන ලොකුවට සැලකිලිමත් වෙනවා. ඒව ගැන අවධානය දෙනවා. ධනවතුන්ට බිල් වැදගත් නෑ නෙවෙයි. ධනවතුන් බිල් එකතු කරනවා. ඒ ගැන වද වෙනවා. මිල සහ බිල ධනවතුන්ට වැඩක් නැහැ කියලා කියන කතාව දුප්පතුන් ධනවතුන් ගැන හිතාගෙන ඉන්න ආකාරයේ ප්‍රශ්නයක් විතරයි. ධනවත් වෙනකොට පොඩිම මුදල ගැනත් සැලකිලිමත් වෙන්න වෙනවා. වැටුණු රුපියලක් වුණත් ධනවතෙක් නැවිලා අහුලගන්නේ ඒ නිසයි. දුප්පතුන්ගේ තියෙන ලොකුම ගැටලුව තමයි පොඩි මුදලේ තියෙන වටිනාකම බලය නොදන්නාකම. කෙනෙක් චොකලට් එකකට දුම් බැටියකට වියදම් කරලා හිතනවා මට වියදම් වෙන්නේ දවසට රුපියල් 100යිනේ කියලා. 200යිනේ කියලා. හැබැයි මාසයක් ගිහිල්ලා බලනකොට රුපියල් 5000ක් 6000ක් වියදම් වෙලා ඉවරයි. ඒක ලොකු මුදලක් වෙලා ඉවරයි. පොඩි මුදලින් තමයි ලොකු මුදල නිර්මාණය වෙන්නේ. ධනවතුන් මේක ගැන දන්න නිසා තමයි බිල් එකතු කරන්නේ. පොඩි වියදමත් ලියන්නේ. දුප්පත්කමින් ධනවත්කමට මාරු වෙනකොට බිල් එකතු කරන්න පටන් ගන්න. වියදම් ලයිස්තු ගත කරන්න පටන් ගන්න. රුපියල් 1000 වගේම රුපියල ගැන අද ඉඳලා අවධානය දෙන්න.